ආයුබෝවන්. ඉතින් අද මම මේ වීඩියෝ එක කරන්නේ තමන්ගේම ව්‍යාපාරයක් කරන නැත්නම් තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගන්න ඉන්න කෙනෙක්ට නැත්නම් තමන්ගේ එදිනදා වැඩවලට අදාළ බඩු බාහිර ආදිය ගන්න ඉන්න කෙනෙක්ට වැඩි රස්තියාදුවක් වෙන්නේ නැතුව පිටකොටුවෙන් තමන්ට ඕනම දේ ගන්න උදව්වක් වශයෙන්. ඉතින් අපි බලමු ඔයාට ඕන හැමදේම වැඩි රස්තියාදුවක් වෙන්නේ නැතුව හරිම තැනින් ගන්නෙ කොහොමද කියලා පිටකොටුවෙන්. ඉතින් අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි පිටකොටුවේ ගිහිල්ලා කොහොමද වාහන පාක් කරන්න කියලා. හිතේ සැකයක් නැතුව වාහනේ පාක් කරලා තමන්ගේ වැඩ ටික කොහොමද කරගන්නේ කියලා. ඉතින් දැන් අපි මේ යන්නේ පිටකොටුවේ තියෙන ලොකුම කාර් පාක් එකට. ඉතින් ඔයා මේ වීඩියෝ එකේ දැක්ක විදිහට මල්වත්ත පාරෙන් වමට හරවලා ටික දුරක් යද්දී ඒ කියන්නේ මල්වත්ත පාර ඉවරනවත් එක්කම ඔයාට මේ හන්දිය හම්බ වෙනවා. මේ හන්දියෙන් වමට හරවලා මීටර් 50ක් වගේ පොඩි දුරක් යද්දී වම් අත පැත්තේ ඔයාට පුළුවන් මේ කාර් පාක් එක දැක ගන්න. ඉතින් ඔයාලා මේකට ඇතුල් වෙනවා නම් මේ ස්ථානෙන් රිසිට් පතක් ගැනීමට අවශ්‍යයි. ඉතින් ඔයාලා ඉන්න වෙලාව අනුව මේකට පොඩි මුදලක් එයාලා අය කරනවා. කිසිම අසාධාරණයක් වෙන්නේ නැතුව මෙයාලා මේ සේවාව ඉතා ඉහළින් ඔයාලට ලබා දෙනවා. ඒක නිසා බයක් සැකක් නැතුව ඔබේ වාහනේ මෙතන නවත්තලා ඔයාගේ වැඩ ටික ඉතාම පහසුවෙන් කරගැනීමට පුළුවන්.
හරි. අද මම මේ වීඩියෝ එක පටන් ගන්නේ මල්වත්ත පාරෙන්. ඉතින් ඔයා දන්නවා මේ පාර ප්‍රසිද්ධ සපත්තු සහ බෑග් වලට. දේශීය නිෂ්පාදනය කරන සහ චීනෙන් ඉන්දියාවෙන් වගේ රටවල් වලින් ගෙන්නන සපත්තු වර්ග සහ බෑග් වර්ග ඔයාට මේ දැක ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාට අඩුවට සපත්තු දෙකක්, බෙල්ට් එකක්, බෑග් එකක් වගේ ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔයා අනිවාර්යෙන්ම මෙතනට එන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි ඔයා ව්‍යාපාරයක් කිරීමට බලාපොරොත්තු වෙනවා නම් සහ ව්‍යාපාරයක් දැනටමත් කරනවා නම් ඔයාට තොග මිලට තොග වශයෙන් මේ සපත්තු සහ බෑග් වර්ග මිලදී ගැනීමට හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයා ළඟදී විදේශගත වීමට බලාපොරොත්තු වෙනවා නම් උසස්ම තත්ත්වයේ ට්‍රැවලින් බෑග්ද මෙහි ඉතා අඩුවට ඔබට ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. ඊළඟට අපි යන්නේ කෙලින් විදියට. ඒ කියන්නේ මේන් ස්ට්‍රීට් එකට. ඉතින් මේ පාර තමයි පිටකොටුවේ තියෙන ප්‍රධානතම මාවත. මේ පාර ඉතින් එක දෙයකට ප්‍රසිද්ධයි කියලා නෑ. බැංකු සියල්ලම පිහිටා තියෙන්නේ මේ පාරේ. ඉතින් ඔයාට බැංකු සම්බන්ධ කටයුතු කරගන්න අවශ්‍ය නම් ඔයාට මේ ස්ථානෙට එන්නම වෙනවා. ඇඳුම්, ක්‍රීඩා උපකරණ, ගෙදරට අවශ්‍ය උපකරණ, කුස්සියට අවශ්‍ය උපකරණ, පාවාහන්, ආනයනයකට චොකලට් සහ ටොෆි, කාපට් වර්ග, විදුලි උපකරණ වගේ නොයෙකුත් දේවල් මෙහිදී ඔබට ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. මේක තමයි ඉතින් පිටකොටුවේ සංකේතය. රතු පල්ලිය. දේශීය විදේශීය හැමෝගෙම ආකර්ෂණය දෙනගත් මේ පල්ලිය ළඟින් යන බොහෝ දෙනා මේ පින්තූරයක් ගන්න නම් අමතක කරන්නේ නැහැ. ඒ විතරක් නෙමේ ප්‍රී ෂූට් සඳහා මෙම ස්ථානයේ දැනටමත් ඉතාමත් ප්‍රසිද්ධයි. ඉතින් ඊළඟට අපි යන්නේ චීන වීදියට. ඒ කියන්නේ චයිනා ස්ට්‍රීට් එකට. ඉතින් මේ පාරේ ඔයාලට තොගමිලට පාටි අයිටම්ස්, පොලිතින්, පැකින් අයිටම්ස්, ඩිෂ් වොෂ්, ටයිල් ක්ලීනර්ස්, හෑන්ඩ් වොෂ්, කාර් වොෂ් වැනි නොයෙකුත් දේවල් ලබා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ව්‍යාපාරයක් කරන සහ ව්‍යාපාරයක් කිරීමට බලාපොරොත්තු වන කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන්ම යන්න ඕන තැනක් තමයි මේක. ඔයාගේ ව්‍යාපාරයට අවශ්‍ය බොහෝ දේ ඔබට මෙතනින් ලබා ගැනීමට හැකියාවක් තියෙනවා.
හරි. ඊළඟට මම යන්නේ පරණ මාළු මාකට් එකට. ඉතින් අපි ගිහිල්ලා බලමු මේකේ අපිට මොනවද මිලදී ගැනීමට හැකියාවක් තියෙන්නේ කියලා. ඉතින් මේක මාළු මාකට් එකක් වුණාට දැන් නම් මේකේ මාළු නැහැ. ඉතින් ඔයා මේ මාකට් එකට ආවොත් ඔයාලා රෙජිෆෝම් එක එක ආකාරයෙන් ලබා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමේ මාළු බාන්න යොදා ගන්න බිලීපිති, මාළු දැල් සහ වෙනත් උපකරණ මෙහිදී මිලදී ගැනීමට හැකියාවක් තියෙනවා. ඉතින් මම දැන් ඇවිල්ලා ඉන්නේ මේ ගොඩනැගිල්ලේ ඊළඟ තට්ටුවට. මේ තට්ටුව නම් ගෑනු ළමන්ට ඉතා ආස හිතන තැනක් වෙයි. මොකද බෝල් බෑන් වර්ග, කොණ්ඩකටු වර්ග, වලලු, මාල, කීටැක්ස් වගේ ෆැන්සි අයිටම්ස් ගොඩක් තියෙන තැනක් තමයි මේක. හැබැයි මේක තියෙන ගොඩක් කඩවල් තොග වශයෙන් තමයි බාණ්ඩ ලබා දෙන්නේ. ඉතින් ඔයා ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් සහ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අදහස් කරන කෙනෙක් නම් ඔයා එන්න ඕන තැනක් තමයි මේක. මම දැන් ඇවිල්ලා ඉන්නේ කවුරුත් දන්න හෙට්ටි වීදියට. ඉතින් ඔයා දන්නවනේ මේ පාර ප්‍රසිද්ධ රත්තරන් බඩු වලට. ඉතින් ඔයා ළඟදී විවාහ වීමට බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් ඔයාට රත්තරන් බඩු ගන්න සුදුසුම තැනක් තමයි මේ. ඊළඟට අපි යන්නේ වේල්ල වීදියට. ඒ කියන්නේ ඩෑම් ස්ට්‍රීට් එකට. ඉතින් මේ පාරෙන් ඔයාලට මුළු තැන්කට අවශ්‍ය සියලුම ඇලුමිනියම් භාණ්ඩ, නිවසට අවශ්‍ය ගෘහ භාණ්ඩ, ටූල්ස් වර්ග, නාන්ස්ටික් පෑන් වර්ග වගේ බොහෝ දේවල් මිලදී ගැනීමට හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි එසන්ස් වර්ග මෙහිදී ඔබට ලබා ගන්න පුළුවන්. ඒ අතරින් ෆුඩ් කලරින් සහ කේක් සෑදීමට යොදා ගන්නා අමුද්‍රව්‍ය වගේ දේවල්ද ඔබට මිලදී ගැනීමට හැකියාවක් තියෙනවා. ඉතින් ඊළඟට අපි යමු තුන්වන හරස් වීදියට. තර්ඩ් ක්‍රොස් ස්ට්‍රීට් එකට. ඉතින් රෙදි වර්ග සඳහාම වෙනුණු මේ පාරෙන් ඔයාලට අමු රෙදි, පොප්ලින්, බෙඩ් ෂීට්ස්, ගවුම් රෙදි වගේ රෙදි වර්ග රාශියක් මිලදී ගැනීමට හැකියාවක් තියෙනවා.
ඉතින් ඔයා බිස්නස් එකක් පටන් ගන්න ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම එන්න ඕන තැනක් තමයි මේක. දැනටමත් බිස්නස් එකක් කරගෙන යනවා නම් ඇවිල්ලා බලන්න ඔයා ගන්න තැනට වඩා අඩුවෙන් සමහර විට අමුද්‍රව්‍ය මිලදී ගන්න හැකියාවක් තියෙයි. ඊළඟට අපි යන්නේ දෙවන හරස් වීදියට. ඒ කියන්නේ සෙකන්ඩ් ක්‍රොස් ස්ට්‍රීට් එකට. ඉතින් විදේශ රටවල ආනයනය කරන ලද සහ දේශීය නිෂ්පාදනය කරන ලද ටොෆි, චොකලට්, බීම වර්ග, බයිට් වර්ග, ආමන්ඩ්, කජු වගේ කෑම වර්ග ගොඩාක් ඔයාට මෙහිදී මිලදී ගැනීමට හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙමේ සාරි සඳහා රේන්ද වර්ග, නූල්, රිබන්, ඉලාස්ටික් වගේ දේවල්ද ඔබට මෙහිදී මිලදී ගැනීමට හැකියාවක් තියෙනවා. විවිධ වර්ගයේ කඩවල් ඔබට මෙහි දැක ගන්න පුළුවන්. ඉතින් ඔයා ළඟදී විවාහ වෙන්න බලාපොරොත්තු ඉන්න කෙනෙක් නම් ඔයාගේ වෙඩින් සාරි එක ගන්න මෙතනට එන්න අමතක කරන්න එපා. परिपूर्ण जले पानी करने के नाम मेरा के टिश्यू पाँच මම දැන් ඇවිල්ලා ඉන්නේ පළවෙනි හරස් වීදියට. ෆස්ට් ක්‍රොස් ස්ට්‍රීට් එකට. ඉලෙක්ට්‍රොනික බඩු සඳහා ප්‍රසිද්ධ මේ පාර මගේ නම් ආසම ස්ථානයක්. ඉතින් ඔයා ළඟදී ඔයාගේ ගෙදරට ඔයාගේ ව්‍යාපාර ස්ථානයට වගේ ඕනෑම තැනකට CCTV සවිකරන බලාගෙන ඉන්නවා නම් ඒ සඳහා අවශ්‍ය සියලුම උපකරණ මෙහිදී ඔබට අඩුවට ලබා ගන්න පුළුවන්. වගේම තමයි ෆෝන් ෂොප් රාශියක් ඔබට මෙහි දැක ගැනීමට හැකියාවක් තියෙනවා. back covers, tempered batteries, hand free, charger, tripod, gimbals, projectors වැනි දේවල් අඩුවට ගන්න ඔබට මේ හැකියාවක් පවතිනවා. ඒ විතරක් නෙමේ ඔබට මෙහිදී ලයිට් වැල්, ෆ්ලෑෂ් ලයිට්, වෝල් ලයිට්, සීලින් ලයිට්ස් වගේ ලයිට්ස් වර්ග රාශියක් ඉතා පහසු මිලට මිලදී ගැනීමට හැකියාවක් තියෙනවා. Hi guys. Table
මැලිබන් වීදිය. මේ පාර නම් ඉතින් ප්‍රසිද්ධ වෙඩින් කාඩ් වලට. ඉතින් ඔයාගේ වෙඩින් එකට අවශ්‍ය වෙඩින් කාඩ් එක, කේක් බොක්ස් එක වගේ දේවල් ඔබට අවශ්‍ය පරිදි හදාගන්න ඔබට මෙහිදී පුළුවන්. ඒ විතරක් නෙමෙයි රබර් සීල් කැපීම සඳහාද මේ පාර ඉතාමත් ප්‍රසිද්ධයි. ඉතින් ඔයා ළඟදී විවාහ වීමට බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් ඔයාට මෙතනින් ඔයාගේ වෙඩින් කාඩ් එක, කේක් බොක්ස් එක, ඒ සඳහා අවශ්‍ය ලියුම්කාර වගේ දේවල් ඉතාමත් පහසු මිලට ලබා ගන්න පුළුවන්. මම දැන් ඇවිල්ලා ඉන්නේ කුමාර වීදියට. ඒ කියන්නේ ෆ්‍රෙන්ච් ස්ට්‍රීට් එකට. මේ පාර නම් එක දෙයකට ප්‍රසිද්ධයි කියලා නෑ. ඔබට අවශ්‍ය නොයෙකුත් දේවල් මේ පාරෙන් ඔබට මිලදී ගැනීමට හැකියාවක් තියෙනවා. ඉතින් අපි බලමු මොනවාද ඔබට මේ පාරෙන් මිලදී ගැනීමට හැකියාවක් තියෙන්නේ කියලා. කොහෙ ගියත් ඉතින් මේකක් නම් බොන්න අමතක කරන්නේ නැහැ. මේක තමයි කේසර් වීදිය. කේසර් ස්ට්‍රීට්. ඉතින් මේ පාරෙන් ඔබට බෙඩ්ෂීට්ස් වර්ග, රෙදි වර්ග, සපත්තු වර්ග, සෙරප්පු වර්ග, කාපට් වර්ග, ගවුම් වගේ නොයෙකුත් දේවල් මිලදී ගන්න පුළුවන්. ඊළඟට මම යන්නේ බෑන්ක් ෂෝල් වීදියට. ඒ කියන්නේ බෑන්ක් ෂෝල් ස්ට්‍රීට් එකට. ඉතින් මේ පාර නම් ආටිෆිෂල් ෆ්ලවර්ස් වලට, ලීව්ස් වලට වගේ ඩෙකරේෂන් අයිටම් වලට ප්‍රසිද්ධ තැනක්. ඉතින් ඔයත් අඩුවට මේ දේවල් හොයනවා නම් ඔයාට මෙතනින් ඒ දේවල් අඩුවට ලබා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමේ ෆිසික්ස්, කෙමිස්ට්‍රි වලට අදාළ පරීක්ෂණ උපකරණද මෙහිදී ඔබට ලබා ගැනීමට හැකියාවක් තියෙනවා.
මම දැන් ඇවිල්ලා ඉන්නේ පීපල්ස් පාක් නමින් හඳුන්වන ගොඩනැගිල්ලට. ඉතින් මේ ගොඩනැගිල්ලකට ඔයා ආවොත් පෑන්, පැන්සල්, පොත් වගේ ස්ටේෂනරි අයිටම් ලබා ගන්න හැකියාවක් තියෙනවා. තොග වශයෙන් ලබා දෙන කඩවල් තියෙන නිසා ඔබ ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් තොග මිලට මෙම භාණ්ඩ ලබා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමේ සංගීත උපකරණ, භාණ්ඩ අසුරන සඳහා යොදා ගන්න අමුද්‍රව්‍ය, පාසල් උපකරණ, ලික්විඩ් වර්ග, පාටි අයිටම්ස්, ප්ලාස්ටික් භාණ්ඩ වගේ නොයෙකුත් වර්ගයේ දේවල් ඔබට මේන් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයත් ව්‍යාපාරයක් කරනක් සහ ව්‍යාපාරයක් කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් ඔයා එන්න සුදුසුම තැනක් තමයි මේ. okay. ඉතින් පිටකොටුව කියන්නේ ගොඩ යන්න දඟලන කොල්ලෙක් කෙල්ලෙක් අනිවාර්යෙන්ම එන්න ඕන තැනක් කියලා මම හිතනවා. මොකද මේ තුලින් වාට බොහෝ ව්‍යාපාර සඳහා අවස්ථාව උදා කරගන්න පුළුවන්. තොග මිලට භාණ්ඩ ලබාගත හැකි නිසා ඔබ ලංකාවේ කොහේ හිටියත් හොඳ ලාභයක් උපයාගෙන පාරිභෝගිකයා අතට ඕනෑම භාණ්ඩයක් විකිණීම කිරීමට හැක. ඉතින් ඔයත් ඉදිරියේදී ව්‍යාපාරයක් කිරීමට බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම පිටකොටුවේ ඇවිල්ලා රෝමත් දාලා යන්න. ඔබට ව්‍යාපාර අවස්ථා බොහෝමයක් මුණ ගැසෙයි. ඉතින් මේ වීඩියෝ එකට තියෙන දේවල් වලට අමතරව තවත් බොහෝ දේ මේ පිටකොටුවේ තියෙනවා. ඉතින් තවත් පිටකොටුව ගැන තවත් වීඩියෝ එකක් දැමීමට ඉදිරියේදී කටයුතු කරන්න මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් දැම්ම අපිව subscribe කරලා තියාගන්න.